ඔයාට කවදා හරි හිතිලා තියෙනවද ටොයිලට් එකක් පෙත්ල ඉඳගෙන රසම රස කෑමක් කන්න? අද අපි බලන්න යන්නේ ලෝකයේ තියෙන අමුතුම විදිහේ රෙස්ටොරන්ට් එකක් ගැනයි. මේ අමුතු කොන්සෙප්ට් එක මුලින්ම ආරම්භ වුණේ තායිවානයේ. 2004 වසරේදී තමයි මේක මුලින්ම ලෝකයට හඳුන්වා දුන්නේ. මේකේ ප්‍රධානම ශාඛාව තමයි මොඩර්න් ටොයිලට් රෙස්ටොරන්ට් එක. මේක තියෙන්නේ තායිවානයේ තයිපේ නගරයේ. දැන් දකුණු කොරියාව සහ ජපානය වගේ රටවලත් මේ වගේ ටොයිලට් තීම් රෙස්ටොරන්ට්ස් දැක් ගන්න ලැබෙනවා. මෙතන හැමදේම තියෙන්නේ ටොයිලට් තීම් එකටයි. ඔයාට වාඩි වෙන්න තියෙන්නේ සාමාන්‍ය පුටුවෙන් වඩා ටොයිලට් සීට්ස් මතයි. කෑම මේසි හදලා තියෙන්නේ නාන තටාකේ එකනි බාත්ටබ්ස් උඩ වීදුරු තියලයි. නමුත් මෙතන තියෙන අමුතුම දේ තමයි ඔවුන් කෑම පිළිගන්වන විදිහ. අයිස් ක්‍රීම් සහ ඩෙසර්ට් වර්ග පිළිගන්වන්නේ මිනි ටොයිලට් බෝල්ස් වල දාලා. ඒ විතරක් නෙවෙයි. බීම වර්ග බොන්ද ලැබෙන්නේ යූරිනල් ෂේප් එකේ කෝප්ප වලිනුයි. ඇත්තටම මේ රෙස්ටොරන්ට් එක හදලා තියෙන්නේ පාරිභෝගිකයන්ට හරිම විනෝදජනක සහ වෙනස් මත්දැකීමක් දෙන්නයි. දැන් මේක සංචාරකයන් අතර ගොඩක් ජනප්‍රිය වෙලා තියෙනවා. කෑරම වලට වඩා මෙතනට මිනිස්සු එන්නේ ෆොටෝස් ගන්න සහ සෝෂල් මීඩියා වලට වීඩියෝස් දාන්නයි. ඉතින් ඔයා කැමතිද මෙහෙම තැනකට ගිහින් කෑම කන්න? ඔයාගේ අදහස පල්ලෙහෙන් කියාගෙන යන්න.